මිල්ටන් මල්ලවරච්චි මහත්මයා සහ ඇය අතර තිබ්බ සම්බන්ධතාවය අය හැම වෙලෙම දැන් පාසල් කාලේදී මේ ආදරේ පටන් ගන්න. ඒතර මම ඇහුවා මේ ඉතින් කී වසරේදීද? ඔව් ඇය වෛද්‍යවරියක් වෙන්න තමයි ඉඳලා තියෙන්නේ. මට කියනවා කොහේද ඉතින් මේ එක්කෙනෙක් හොයාගෙන එහෙම කියලා. ඇය හරි ආදරණීය මතකයන් තාමත් හරි ආදරෙන් කතා කරනවා. දැන් අපිට තිබ්බ සින්දු කීපයක් තිබ්බනේ කරන්නේ. එතකොට දැන් එකක තියෙනවා නටන්න. ඉතින් දැන් අපිට එකක් හග්ගල ගාඩන් එකේ එකක් කරා. එක තිබ්බ තව සින්දුවක් මේ ඒක තිබ්බේ අපි එක ෂූට් කරන්න පටන් ගද්දියක් ඇති පාන්දර 2ට විතර. අපි ඉවර වෙද්දී එදා ෂූටින් පාන්දර 4යි ගාන. දැන් අයියා දැන් එහෙම නටන්නේ කොහම අනේ මන්ද කොහම ඊට පස්සේ කොහමද ඉවර වෙලාද කොහොම හරි රොෂෙල් මාව නැටෙව්වා නේද කියලා මං අර කිව්වේ අර දැන් අර ඔහුගේ ඔහු නැතිවීම ඒ ඔක්කොමත් එක්ක බැලුවාම අර කියනගේ පවුල කෙනෙක් නැති වෙලා වගේ හැඟීමක් සහ දැන් අපි දැන් අහලා තියෙනවා ඒ ඔක්කොමත් එක්ක හැබැයි දැන් මේ සිනමා නිර්මාණයට සම්බන්ධ වීමත් එක්ක දැන් ඇත්තටම පවුල කෙනෙක් වගේනේ අපිට ඒ ටික මට දැනගෙන යද්දි අර අපි අර අන්තිම සීන් එකේ හැම කරද්දී ඒ කියන්නේ මම දන්නේ නැහැ ඒ කියන්නේ හරි දුකයි මේක මෙහෙම වුණොත් හොඳයි අරුණයත් සුනතේත් දැන් ඉන්න සුනතේ ඒක හොඳයි නේද අපි එහෙම කරමු ඒක නිකන් හොඳයි නේද අර එහෙම කියලා තාම ෆ්ලෙක්සිබල් ඔව් අර අපි සමහරක් රියැක්ෂන් දෙදී මේ නෑ ඔමනේ නෑ අරගෙන අපි මේක ගමු මේක නියමයි එතනට මැච් වෙන කියලා සුනිතා අරුණයි කතා කරලා අරහම ඉතින් මාර සපෝට් එකක් ඔක්කොමලා ඉතින් දැන් ඒ කාස්ට් එක ඇතුලේ චන්න අයියලා ඔය කිව්වා වගේ සුනිතා අරුණයිලා මේ ඔක්කොමලා මම දැන් අපිට අර වැඩේ අර දැන් තියෙන ප්‍රමාණයට වඩා අපිට අර 100ක් නෙමෙයි 100%ක් අපෙන් එළියට ගන්න මාර ඔක්කොමලා එකතු වෙලා මාර මහන්සියක් වෙනවා. ඔහු ඒ මාව මොකද අපේ තාත්තා කැමති වුණේ නෑ මම මේ ශේෂ්ත්‍රයට එනවට. එතකොට ඔහුත් අංජලි අක්කයි අරුණ අයියයි තමයි කතා කරලා කොහොම හරි ඒ මාව මේ ශේෂ්ත්‍රයට ඒ ආරාධනාවත් එක්ක තමයි මම දැන් අවුරුදු 7ක් මේ වෙද්දි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් හරි සතුටුයි මට අපහු ඔහුගේ සිනමා නිර්මාණයකට මට ආරාධනා කරා මම හරිම සතුටින් බාරගත්තා. ඒ වගේ මෙවන් අය මතක් කරන්න ඕනේ. ඉතින් ඒ ආරාධනාව මම හිතනවා මට ඒ කියන්නේ සිනමා ශාස්ත්‍රයේ මට ලැබුණු මම ආදරය කරන මට වෙනස්ම චරිතයක් සවනා මාලවරච්චි මහත්මියගේ කැරක්ටර් එක. ඉතින් හරි සතුටින් එදා රෑ මූවි එකත් එක්ක එකතු වුණා. මම මිල්ටන් මාලවරච්චි මහත්මයා කවුද කියලා අහපු ගම රොෂාන්මයි කියපු ගම මට මාර සතුටක් ආවා. ඇත්තටම මම ඔහුත් එක්ක වැඩ කරන්න හරි ආසාවෙන් හිටියා. එදා රෑ ෆිල්ම් එකේ හැමෝටම සින්දු අහන ගම සින්දු කියන්නත් අවස්ථාවක් තියෙනවා. ලොකු එක්ස්පීරියන්ස් එකක් වෙයි ඒක හැමෝටම. ඉතින් මම සින්දු අමරණීය කටහඬක් කියන එක ඒක අපිට ආයේ කවදාවත් මේක වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ ඕනම පරම්පරාවකට සහ ඕනම කෙනෙක්ට දැනෙන සින්දුවර විරහව කිව්වොත් මම හිතන්නේ මතක් වෙන්නම මිල්ටන් මල්ලවරච්චි මහත්මයාගේ සින්දු ටික අපිට දෙනවා ප්ලේලිස්ට් එකට. මම අරුණ අයියගෙනුත් හොඳ කමෙන්ට් එකක් හම්බුණා. මෙවන් අය සුනෙත් අය ඒගොල්ලෝ වෙනම කියලා. දැන් කාස්ට් එකෙන් මට රොෂාන් අය මම එළියට ආපු ගමන් මට රොෂාන් අයව මීඩියා රිලීස් එකේ අපි ෆොටෝස් ගන්න වොයිස් කට්ස් වලට ගිහලා මට හම්බ වෙන්නේ ටිකක් වෙලා ගිහිල්ලා අයියා එනකොට මං ගියාම මාරයි ඔයාගේ එක්ස්ප්‍රෙෂන්ස් ටික මං ආසයි ඔය කළා තියෙන ලස්සනයි ඒක මාරයි ස්ක්‍රීන් එක මං කිව්වා අපේ අම්මා ආච්චිලා ඒගොල්ලෝ කවදෙන්නේ දැන් ඉතින් ඉක්මන ඊට දැන් මං ඔක්තෝබර්නේ තිබ්බේ අපේ කලින් ඩේට් එකත් එක්ක කල් තියෙනවා නේද එතකොට සෙප්ටෙම්බර් 18 නේ එනවනේ කවදාද අර එහෙම ඒගොල්ලෝ අර මාර එක්සයිටඩ් ඔක්කොමලා බලාගෙන ඉන්නවා